සුබ දවසක් වේවා කියලා අදත් හරි ආදරෙන් පිළිගන්නවා. ඉතින් මං අද ඔයාට අරගෙන ආවේ ඉක්මනින්ම වගේම හරිම රසට වටලප්පන් එකක් හදාගන්න විදිහ. ඉතින් ළඟම එන උත්සව කාලෙට ඔයාගේ අතින්ම හදලා අමුත් එක්ක පිළිගන්නන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට හදලා ගෙදරදීම රස බලන්නත් පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ රසම රස වටලප්පන් එක හදාගන්නේ කියලා. මම අද අරන් තියෙනවා හකුරු ග්‍රෑම් 350ක්. ඉතින් ලිපේ මධ්‍යම ප්‍රමාණ ගින්දරේ තියෙද්දි මේ විදියට භාජනයකට අපි ගත්ත හකුරු ටික දාගන්නවා. ඒ වගේම පොල් කිරි මිලිලීටර් 250ක් මම අරන් තියෙනවා. ඉතින් මේ විදිහට අපි පොල් කිරි ටික දාලා හොඳට හකුරු ටික මධ්‍යම ගින්දරේ දිය කරගන්න ඕනි. උඩා කෑලි ඉක්මනින්ම දිය වෙනවා විනාඩි 3ක් විතර ගත වෙනකොට. ඉතින් මම මේ විදිහට වට දෙකකදී පොල් කිරි දාගත්තා. ඉතින් ඔකු කිරි තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. ඉතින් විනාඩි 3ක් විතර ඇතුළතදී හොඳට හකුරු ටික දිය වෙනවා. ඒ වගේම තමයි අපි මේ හකුරු මිශ්‍රණය බුබුලු නගිනකම් හොඳට ලිපේ තියාගන්න ඕනි. ඒ වගේම කබල බැදගත්ත කුරුඳු පොතු දෙකක්, කරාබුනටි දෙකක් එනසල් මම මේ විදිහට කුඩු කරලා හොඳට මේ හකුරු මිශ්‍රණයට එකතු කරගත්තා. ඉතින් මේ හකුරු මිශ්‍රණය බුබුලු නගිනකම් ලිපේ තියාගන්න ඕනි. ඊට පස්සේ අපි ලිපෙන් අයින් කරලා නිවෙනකම් ටිකක් පැත්තකින් තියලා තියාගන්නවා. ඒ වගේම මම අද අරන් තියෙනවා බිත්තර 5ක්. ඉතින් මම එකිනෙකට මේ විදිහට බිත්තර ටික කටු ඉවත් කරගන්නවා. වැනිලා තේ හැඳි එකහමාරකුත් මම මේකට එකතු කරලා හොඳින් ගෑරුප්පුවකින් මේ විදිහට මිශ්‍ර කරගන්නවා. ඉතින් පෙන එනකම් හොඳට මේ බිත්තර ටික මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් බීටර් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ හොඳට නිවාගත්ත හකුරු මිශ්‍රණයට අපි ගහගත්ත බිත්තර ටික මේ විදිහට එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මේ බිත්තර මිශ්‍රණය හොඳට කලවම් කරගත්තට පස්සේ අපි පෙනේරයක් අරගෙන පෙනේරයක් භාවිතයෙන් හොඳින් මේක පෙරා ගන්න ඕනි. ඒ වගේම මම වටලප්පන් හදාගන්න ගත්ත භාජනේ බටර් ටිකක් ගාලා මේ විදිහට කලින් සූදානම් කරගෙනයි තිබුණේ. ඉතින් මම අද මේ ස්ටීමර් එකේ තමයි වටලප්පන් එක හදාගන්නේ. ඉතින් වටලප්පන් දාගත්ත භාජනය වහන පියන මේ විදිහට රෙදි කෑල්ලකින් හොඳින් ආවරණය කරගන්න ඕනි. එතකොට පියනට උරා ගන්න වතුර නැවතත් ඒ භාජනයට වැටෙන එක වළකිනවා. ඉතින් මම මේ විදිහට වටලප්පන් එක විනාඩි 30ක් ලිපේ තියාගත්තා. ඉතින් මේ තියෙන්නේ විනාඩි 30කට පස්සේ මම අද හදාගත්ත වටලප්පන් එක. ඉතින් හරිම සුවඳයි මේ වෙලාවේ. ඔයා වටලප්පන් හදන්න ගන්න හකුරු වර්ගය වැඩි අඳුරු පාටක් නැත්නම් ඔයාට පුළුවන් සීනි ටිකක් කැරමල් කරලා වටලප්පන් එක හදාගන්න භාජනයට මුලින්ම එකතු කරගන්න. මේ විදිහට තමයි මම අද හදාගත්ත රසම රස වටලප්පන් එක තිබුණේ. ඉතින් රස වගේම තමයි මේ වෙලාවේ හරිම සුවඳයි. ඉතින් ඔයාටත් පුළුවන් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට මේ විදිහට හදලා පිළිගන්වන්න. ඒ වගේම ඔයාටත් හදලා අනිවාර්යයෙන්ම රස බලන්න පුළුවන්. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාට ගොඩාක් ස්තුතියි. වෙනදා වගේම අදත් හරිම ආදරෙන් කියනවා මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එකත් subscribe කරගෙනම යන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් ඔයාට සුබ දවසක්.